හයි ළමයි අද මාත් එක්ක යමු මේ පාර අපි අවුරුද්දට ගියා උරුදු නිවාඩුවට දඹුල්ලේ. ඉතින් අපි ගමේ ගියා. ඉතින් ඒ vlog එක තමයි මේ තියෙන්නේ. අපි කොහමරි හවස තමයි ගෙදරින් පිටත් උනේ. දඹුල්ලට යනකොට රෑ වුණා. ඉතින් මේ මගින් අපි පොල් රොටි කෑවා. මේක නම් මාරම සැරයි. ඒ වුණාට හරිම රසයි යන්නේ. ඉතින් අපි මෙතනින් පොල් රොටි ගොඩක් කෑවා. එතකොට වඩේ කෑවා. ඉතින් මෙහෙමම ගිහලා ඊගව දවසේ උදේ තමයි මට ආයි වීඩියෝ කරන්න පුළුවන් වුණේ. මොකද මහන්සියට අපි වොෂ් දාලා එහෙමම නිදාගත්තා. කොහොම හරි අපි රෑ කෑවේ වැව් මාළුයි බතුයි ඔන්න ඔහොම ගොඩක් දේවල් හදලා තිබ්බා. හරිම රසයි. මට ඒව මුකුත් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් දැන් මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේම ඒ කියන්නේ 5:00 විතර මට මතක විදිහට අපි එළියට ආවා පොඩි ගමනක් යන්න. මම ඔයගලන්ට පෙන්නන්නම් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. හැබැයි අපි මීටත් කලින් මේ ගමන යන්න ප්ලෑන් කරේ. ඒ වුණාට ටිකක් පරක් වුණා. ඉතින් සන්රයිස් එක අපිට බලන්න පුළුවන් වුණේ මෙන්න මෙතන කණ්ඩලම වැව ගාව ඉඳන් තමයි අපිට බලන්න පුළුවන් වුණේ. ඉතින් අපි එතන චුට්ටක් නවත්තලා ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන තමයි ගියේ. ඉතින් ලස්සන ගමනක් යන්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එක දිගට බලාගෙන ඉන්න. මේ වෙලාවේ අහස මාරම ලස්සනයි. තැඹිලි පාටයි ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ ඈතින් පේන්නේ ළමයි සීගිරිය. ඉතින් ඒ පැත්තට තමයි යන්නේ. බලාගෙන ඉන්න. Hai Kino මේකට. Hai. දැන් අපි ඉන්නේ සීගිරියේ. ඔයගොල්ලන්ට පාර දැක්කම කියන්න පුළුවන් ඇති හරිම ලස්සනයි මේ පැත්ත. අපි මුලින්ම හිතාගෙන හිටියේ සීගිරියට යනවා කියලා, සීගිරි ගලට නගිනවා කියලා. හැබැයි ඒ වැඩේ පොඩ්ඩක් කට්ටිය කතා වෙලා පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඒ හින්දා අපි හිතුවා මේ පාර පිදුරංගල යන් කියලා. මොකද මං කලිනුත් සීගිරි ගිහිල්ලා තියෙනවා දෙපාරක් තුන් පාරක්. ඉතින් ඒ හින්දා අපි පිදුරංගල කලින් ගිහිල්ලා නැති හින්දා අපි හිතුවා පිදුරංගල යන්න ඕනේ කියලා. මෙතන තමයි පාකින් එක තියෙන්නේ. ඔයා නැගිට්ටනම් සඳුන් අපි දැන් නැගලා බැහැලත් එක්ක. තෝ වඳුරෙක් කියලා මං දුවන්න හැදුවේ. එන ගෑනු ළමයින්ට නම් මතක ඇති චූටි කාලේ මෙන්න මේ මල් දැක්කහම මම නම් මාල මුදු කරාබු එක එක දේවල් හදනවා මට මතකයි. ඉතින් මේ වෙලාවේ මේ මල් දැකලා මට ඉතින් මගේ පොඩි කාලේ මතක් වෙලා මම ලස්සන මාලයක් හදාගත්තා. ඉතින් ඔයාලගේ චූටි කාලේ ඔය වගේ දේවල් කරලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ පිදුරංගල ඇවිල්ලා තියෙනවා නම් මීට කලින් ඒකත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් ඔන්න අපි පටන් ගත්තා. මුලින්ම පන්සලක් තියෙනවා. ඒ පන්සල පහු කරලා තමයි යන්න ඕනේ. උඩට ගියාට පස්සේ දේවාලෙකුයි මෙන්න මේ විදියට බුදු මැදුරකුයි තියෙනවා.
ඉතින් එතනටත් වැඳලා තමයි අපි මේ ගමන යන්න පටන් ගත්තේ. ඉතින් මේක හරිම ලස්සන ගමනක්. ඔයගොල්ලෝ වීඩියෝ එක දිගටම බලලා ලස්සන කමෙන්ට් එකක් දාන්න ළමයි. මුලින්ම අපි සීගිරි ගල නගිනවා කියලා හිතලා ඊළඟට ගමන කැන්සල් වෙච්ච හින්දා මම ෂූස් මුකුත් ගෙනාවේ නෑ. ඒ වුණාට අන්තිමට මෙහෙට ආවට පස්සේ තමයි මේ පිදුරංගලයන් කියලා කට්ටිය කතා වුනේ. ඉතින් ඒ හින්දා ෂූස් මුකුත් නැතුව මේ වගේ ගමනක් එද්දී අඳින්න ඕන ඇඳුමක්වත් මං අරන් ආවේ නෑ. ඉතින් ඒ හින්දා චුට්ටක් විතර අපිට කකුල් රිදුනා. මොකද ෂූස් නැතුව මේ වගේ ගමනක් යන්න අමාරුයිනේ. ඒ වුණාට අපි ස්ලයිඩ්ස් දාගෙන ඉතින් කොහොම හරි පිදුරංගලත් නැග්ගා. දැන් මහන්සිනේ. දැන් මෙයාටත් මහන්සි. තව භාගයක් විතර ඇතිනේ. තව නැග්ගා වගේ භාගයක්. දැන් මේ අන්තිම ටිකද? ඔව්. පිළිමියක් තේන්නද? උඩමද තේන්නේ? ඔව්. ලස්සනයි. ඔයා වාලම්පුරි ෆිල්ම් එක බැලුවද? ඒකෙ මේ සීගිරියනේ ෂූට් කරලා තිබ්බේ. ඔව්. හරිම ලස්සනයි මෙතන. ෂා. නෑනේ. ෂා හරිම ලස්සනයි. දැන් නම් ටිකක් අවුවයි. කිව්වා. දැන් මේකද උඩම ගල මේක මොකද්ද? ඉතින් දැන් අපි කොහොම හරි අමාරුවෙන් උඩටම නැග්ගා. ඉතින් මෙතනටත් වඩා තව උඩ තැනක් තියෙනවා. මම එතනටත් එක්කයි යන්න. මෙතන මම ෆොටෝස් ගොඩාක් ගත්තා ලස්සන. තාම මම ඉන්ස්ටා FB එකේ ඒ ෆොටෝස් අප්ලෝඩ් කරන ගමන් ඉන්නේ. ඒ තරම් ෆොටෝ ගොඩක් ගත්තා. ඒ වගේම අපි මෙතන ගොඩක් වෙලා වාඩි වෙලාත් හිටියා. මොකද මෙතන හෙවන තියෙන තැන මාරම හුළඟක් එන්නේ ළමයි හරිම සනීපයි. ඉතින් උඩට ගියාට පස්සේ මහන්සිය ඔක්කොම නැති වෙනවා. ඒ තරම් එතන හරිම ලස්සනයි. හතරම් ෆුල් මේක තමයි උඩ පිදුරංගල ගලේ උඩ. මෙතන අවුවයි අපිට දැනෙන්නේ හුලගින්දනේ. පාර අවුවක් තියෙන්නේ. අර බං මම මනුස්සයා ගන්න ෆොටෝ ඒ වගේ ෆොටෝ ඕන මට. හරි වැස්සක් දැක්කේ නෑ නේ. පේනවනේ ඉතින් කොච්චර ෆොටෝස් ගත්තත් මට මදි. ඉතින් යන්න ලං වෙලාත් ඔන්න ඔය විදිහට ෆොටෝස් ගොඩාක් ගත්තා. ඉතින් අපි බහිනකොට මම වීඩියෝ මුකුත් කරේ නෑ. මොකද හොඳටම මහන්සියෙන් හිටියේ. ඉතින් අපි ඔය විදිහට පිදුරංගල නැගලා බැහැලා අපි ගියා සීගිරිය පැත්තේ. චූටි රවුමක් දාන්න. මොකද අපි මුකුත් මේ වෙලාවේ කාලා හිටියේ නෑ. ඉතින් ඒ හින්දා අපි මොනවා හරි කන්න රෙස්ටුරන්ට් එකකට තමයි ගියේ.
අර පැත්තටම ඉස්සරහට. ඉතින් මේ වෙලාවේ ගොඩක් තිබහෙන් හිටපු ඉඳා අපි මුලින්ම ජූස් එකක් තමයි ඕඩර් කරේ. ඉතින් ඔයාලා මගේ නේල්ස් දැක්කද ළමයි? මේ තියෙන්නේ මේ පාර මම දාපු ලස්සන නේල් සෙට් එක. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් ඉන්නේ ලයන් ෆේස් රෙස්ටොරන්ට් එකේ. ඉතින් මෙතන කෑම ගොඩාක් ලොකු අවුලක් නැහැ. හැබැයි මෙතන ප්ලේස් එක ලස්සන හින්දා තමයි අපි මෙතනට ආවේ. කලින් පාර සීගිරිය ආපු වෙලාවෙත් අපි මෙතනින් තමයි කෑම ගත්තේ. ඉතින් මෙතන ප්ලේස් එක ලස්සන හින්දා තමයි අපි මෙතනට එනවා කියලා හිතුවේ. ඉතින් මෙතන ලස්සන රොන්චිලාවක් තියෙනවා. එතකොට සීගිරි ගල ලස්සනට පේනවා. ඉතින් ඔයාලත් සීගිරිය පැත්තේ ආවොත් මෙතනට එන්න ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් අපි ගිය විදිහටම පරිස්සමට ආයිත් ඔන්න දැන් ගෙදර යනවා. දඹුල්ල මාරම රස්නේ ළමයි මේ දවස් ටිකේ. ඉතින් මෙහි ඇලවල් එහෙම තියෙනවා, නාන්න තැන් ගොඩාක් තියෙනවා, ලස්සන තැන්. ඉතින් අපි ගෙදර ගිහිල්ලා චේන්ජ් කරගෙන අපි ගියා නාන්න. මේ වෙලාවේ ටිකක් හෙවන තැනක් තමයි අපි බැලුවේ. ඉතින් අපි ලස්සන තැනකට ගියා. බලාගෙන ඉන්න. ඕම නාන්නේ කොහමද? මේ ගන්නවද? මෙහෙ තියෙන රස්නෙත් එක්ක මේ වගේ ඇලක බැහැගෙන ඉන්නව තරම් සනීපයක් වෙන නෑ ළමයි. වන්නන් දන්නේ නෑ, අපිට මෙතනින් එන්න හිතුන්නේ නෑ. ඒ තරම් එතන වතුර මාර සීතලයි. ඉතින් අනිත් එක එතන හේවනත් එක්ක අපිට වතුරෙන් එන්න හිතුන්නේ නෑ. මොකද දඹුල්ල මාරම රස්නේ මේ දවස්වල. ඉතින් අපි ගොඩාක් වෙලා මෙතනට වෙලා ඉඳලා නාලා තමයි ගෙදර ගියේ. ඒක තමයි කතා කරලා සත්ෝ ලබුගමේ ඉතන බහනේ ඒ හොටෙල් එක පැත්තේ තමයි අපි ගියේ මේ. වීඩියෝ එක අවුල් ඔක්කොම කොච්චර හදුම මම කොණ්ඩේ හිටින්නේ නැහැ නේ. දැන් අපි ඉන්නේ කණ්ඩලමේ වැව ගාව. එතනට ආවේ අපි ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න. ඇත්තටම ළමයි මම මේ පැත්තට මාරම ආසයි. ටිකක් රස්නේ තමයි, ඒ වුණාට හරිම ලස්සන පැත්තක්. ඉතින් අපි හවස් වෙනකන් ඉඳලා එහෙමම ගියා මොනවා හරි බොන්න. මම නම් ගත්තේ අයිස් කොෆි එකක්. ඉතින් මෙතනින් රසම ඩ්‍රින්ක් එක ගත්තේ මම. ඔන්න අපි ඉරිදා උදේම නැගිටලා මේ යන්නේ නාන්න තැනක් හොයාගෙන. කියන්නේ කලින් දවසෙත් අපි ලස්සන තැනකින් නෑවා. හැබැයි අපි අද යන්නේ කණ්ඩලමේ වැව ගාවට. එතන හරිම ලස්සනයි. හැබැයි අපි යනකොට උදේ 7ට 8ට විතර ඇති. මං හිතන්නේ එතකොට ටිකක් රස්නේ. ඉර පායලා හින්දා ටිකක් රස්නේ. එතන හෙවන නෑ. ඉතින් නාන්න අමාරු හින්දා අපි හිතුවා වෙන තැනකට යනවා කියලා. ඔහොම තැන් 2 3ක්ම හොය ගියා ළමයි. ලස්සන තැන් තියෙනවා.
හැබැයි සමහර තැන්වල නාන්න බයයි. වතුර වැඩි සමහර තැන්වල මම පෙන්නන්නම්. දැන් අපි යන්නේ ලස්සන තැනකට. එතන පෙන්නන්නම්. ඔහොම ඉන්න. මේ ප්ලේස් එක නම් හරිම ලස්සනයි. අපිට නාන්න හිතුණා. ඒ වුණාට එතන වතුර සැරයි. බහින්න බයයි. දැන් මේ කකුල දාලා බැලුවමත් මාර විදිහට වතුර සැරයි කියලා දැනෙනවා. ඉතින් ඒ හින්දා අපි එතනට බැස්සේ නෑ. ඒ වුණාට මෙතනටලා ඉඳගෙන හිටියා අපි ගොඩාක් වෙලා. එතන හරිම ෂෝක් තැනක්. हाँ Itu nggak ada. Timbul petakannya kabar nggak tahu. Ini petak. Ini kabarnya jatuh dengan kalanda ya, kabarnya jelas. Nama ya udah. Kabarnya. Dia naik. Maka ini ada arah lagi, ada gabur sana ni, motor ini ada. ඉතින් ඒ විදිහට අපි නාලා එහෙමම ගෙදර ගිහිල්ලා අපි බතුත් කාලා රෙදි පැක් කරගෙන දැන් මේ අපි ගෙදර යන ගමන්. ඉතින් අද මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you ළමයි. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. bye bye.